අද අපි කතා කරන්නේ බ්ලොක්චේන් වල ඉතිහාසය පිළිබඳ කරුණු කීපයක් ගැන. බ්ලොක්චේන් තාක්ෂණයට ගොඩක් සමාන සංකල්පයක් මුලින්ම ඉදිරිපත් කරන්නේ 1991 දී. ඉතින් මේ සංකල්පය ඉදිරිපත් කරන්නේ ස්ටුවර්ට් හේබර් සහ ස්කොට් ස්ටොනේටා කියන පුද්ගලයන් දෙන්නා. ඉතින් ඒ දෙන්න කියන්නේ මේ බ්ලොක් එකෙන් බ්ලොක් එකට නිර්මාණය වීගෙන ඉදිරියට ගලාගෙන යන ක්‍රිප්ටෝග්‍රැෆි තාක්ෂණය යොදාගෙන ආරක්ෂා කරලා තියෙන ජාලයක් ගැන. ඉතින් ඇත්තටම කියනවා නම් මේක බ්ලොක්චේන් තාක්ෂණයට ගොඩක් සමාන සංකල්පයක්. හරි. ඊළඟ කතාව පටන් ගන්නෙ 2008 න්. 2008 දී සතොෂි නකමොටෝ කියන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බිට්කොයින් ගැන තියෙන වයිට් පේපර් එක එළි දක්වනවා. මේ වයිට් පේපර් එකක් කියලා කියන්නේ මොකක් හරි දෙයක් ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙන දෙයක්. උදාහරණයක් විදිහට කියනවා නම් මොකක් හරි සංකල්පයක් පිළිබඳ පැහැදිලි කරලා තියෙන. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් පැහැදිලි කරලා තියෙන. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් විකුණන්න. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය වෙන කරුණු සඳහන් කරලා තියෙන කොලයක් වගේ දෙයකට තමයි මේ වයිට් පේපර් එකක් කියලා කියන්නේ. එතකොට 2008 දී මේ සතොෂි නකමොටෝ කියන අන්වර්ථ නාමයෙන් ඉන්න පුද්ගලයා හෝ කණ්ඩායම මෙන්න මේ විදිහේ වයිට් පේපර් එකක් එළි දක්වලා තියෙනවා බිට්කොයින් ගැන සඳහන් කරලා. ඉතින් මෙන්න මේ පේපර් එකේ තමයි මුලින්ම බ්ලොක්චේන් කියන concept එක අන්තර්ගත වෙලා තියෙන්නේ. ඊළඟට 2009 දී මේ සතොෂි නකමොටෝ කියන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයා හෝ කණ්ඩායම බිට්කොයින් ජාලය මුදා හැරලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි බ්ලොක්චේන් එක මුදා හැරලා තියෙනවා. ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අදටත් පාවිච්චි වෙන බිට්කොයින් නිර්මාණය කරලා තියෙන්නේ පුද්ගලයෙක්ද කණ්ඩායමක්ද එහෙම නැත්නම් කවුද මේක නිර්මාණය කරේ කියලා තාම හරියටම අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ නැහැ කියන එක. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ 2010 ගැන. 2010 බිට්කොයින් ෆීස් අඩේ එක ගැන. හරි. මොකද්ද මේ බිට්කොයින් ෆීස් අඩේ එක කියලා කියන්නේ? බිට්කොයින් ෆීස් අඩේ එක කියලා කියන්නේ මුල්ම වරට මේ බිට්කොයින් එහෙම නැත්නම් බ්ලොක්චේන් එකක් හරහා ඇත්ත ලෝකේ ගනුදෙනුවක් වෙච්ච අවස්ථාව. ඉතින් මේ ගනුදෙනුව වෙන්නේ 2010 එක පුද්ගලයෙක් බිට්කොයින් 10000ක් දීලා පීසා දෙකක් ඕඩර් කරනවා. ඉතින් මෙන්න මේ ගත්ත දවසට තමයි බිට්කොයින් පීසා ඩේ එක කියලා කියන්නේ. ඊළඟට වැදගත්ම සිදුවීමක් වෙන්නේ 2015 දී. 2015 දී එතීරියම් කියලා ජාලයක් දියත් කරනවා. ඉතින් මේ එතීරියම් ජාලය බිට්කොයින් වගේ නෙවෙයි. එතීරියම් ජාලයේදී ස්මාර්ට් කොන්ට්‍රැක්ට් කියලා කොන්ට්‍රැක්ට් එකක් හරහා ප්‍රෝග්‍රෑමර්ස්ලට තමන්ට ඕන විදිහට මේ බ්ලොක්චේන් නෙට්වර්ක් එකක් හරහා යම් යම් වැඩ කටයුතු කර ගැනීමට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් අද වෙනකොට මේ බ්ලොක්චේන් තාක්ෂණය ගොඩක් ශ්‍රේෂ්ඨවල භාවිතා වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ මෙන්න මේ විදිහට ප්‍රෝග්‍රෑමර්ස්ලට මේ තාක්ෂණය තමන්ගේ නිර්මාණවලට යොදා ගන්න අවස්ථාව දීපු එක. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ තාක්ෂණයන් කිහිපයක් එකතු වෙලා හරියටම කොහොමද මේ නෙට්වර්ක් එක වැඩ කරන්නේ කියලා.